ප්‍රතාපවත් නිනිදානෝ අද ජාත්‍යන්තරව බැලුහාම පාස්කු දෙන වශයෙන් බොහෝ දෙනා පවත්වනවා. විශේෂම ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් විශේෂ දවසක් වෙන මේ පාස්කු කිව්වහම නිතර මතක් වෙන්නේ පාස්කු ප්‍රහාරය බොම්බ ප්‍රහාරය. ඒ වගේම අපි මේ වෙලාවේදී විශේෂ මේ අය ගැන මතක් කරන්න කැමති විශේෂයෙන්ම දුක් විඳා වූ අය පවුලේ හිතවත් කෙනෙක් නැති වෙච්ච කෙනෙක් වේවා අපි ඔවුන් ගැන විශේෂ සලකනවා ඔවුන්ගේ සමහරලාට මතක් වෙනවා ඇති එදා වෙච්ච සිද්ධිය ගැන මතක් වෙනවා ඇති එදා නැති වෙච්ච අය ගැන අපි ඔවුන් ගැන විශේෂයෙන්ම අපි සැලකිල්ලකින් දෙවි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය දයානුකම්පාව ඔවුන්ට ලැබෙන්න අපි ඉල්ලා යාඥා කරනවා. ඒ වගේම අපි අපේ තේමාව ගැන කල්පනා කරාම ප්‍රතාපවත් නිනිදානෝ කියලා මම මේ වෙලාවේදී කැමති මුළු ජාත්‍යන්තරයටම ඒ වගේම ශ්‍රී ලාංකික ජනතාවට ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් විශේෂ ආශිර්වාදයක් ඔබට සැමට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. අපි කල්පනා කරලා බලමු මේ පාස්කුව කිව්වහම. මොකක්ද දෙනෙක් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් සමහරලාට ඊස්ටර් කියලා නමුත් සුදුසු වචනේ තමයි resurrection day. උන්වහන්සේගේ උත්ථාන වුණා වූ දවස හැටියට. right? ඒ වගේම ගත්තාම නමුත් මට ලොකු ප්‍රහේලිකාවක් තිබුණා මේ අපි යන අර මාර්ගය මේ පාස්කු දවසේ එන මාර්ගය. හුඟක් දෙනෙක් කල්පනා කරන්නේ උපවාස කාලයට ලෙන්ත කාලය ගත්තාම නැත්නම් සමහර කෙනා චතාරිකය කියලා ඒකත් එක්ක පාස්කුව සම්බන්ධ කරගන්නවා කුරිසිපත් වීමත් එක්කම. නමුත් මට ලක ප්‍රහේලිකාවක් එක මොකද මේ හුඟක් වෙලාට හිතන්නේ මේක මේ සාමාන්‍ය යන ගමනක් කියලා. උපවාසය නැත්තම් චතාරිකය ගත්තාම මේක යේසුස් වහන්සේගේ ජීවිතේ මුල් භාගයේ වෙච්ච දෙයක්. පාස්කුව කුරිසිපත් වීම පාස්කුව එන්නේ උන්වහන්සේගේ අවසාන මොහොතේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මේක පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බැලුවාම මේ චතාරිකය නැත්තම් උපවාස කාලය උන්වහන්සේගේ බෞතිස්මෙන් පස්සේ උන්වහන්සේ දෙවියන් වහන්සේ කැමැත්ත සොයන්නට ගිය අවස්ථාවයි ඒක. හොඳේ ඒ වෙලාවේදී තමයි අර සාතන් ඇවිල්ලා වනාන්තරයේ තුලදී ස්වාමීන් පරීක්ෂා කළා. ඒ ওই පරීක්ෂාව තමයි අපි සිතේ මතක් කරගන්න නිතරම. ඒ වගේම අපි කල්පනා කර අපේ ජීවිතවල පරීක්ෂාවන් ගැන කල්පනා කළා. පස්සේ වෙලා අපි උන්වහන්සේගේ මනස්ථාපනය තුළ ගමන් කරනවා. ඒ වගේම අපි අද බලමු මේක ඒ කොටස පැත්තකින් තියලා අද බලමු මේ පාස්කුව කියනා වූ අවස්ථාව ගැන කල්පනා කරලා බලමු මොකද්ද වුනේ එදා යේසුස් වහන්සේ උන්වහන්සේ කුරිසිපත් වීමට ඉදිරිපත් වුණා. ගෙත්සෙමනේදී උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ඉල්ලීමක් කරා පුළුවන් නම් ඒ විශේෂ බරපතල ප්‍රශ්නය උන්වහන්සේගේ ඉවත් කරන්න කියලා. නමුත් දෙවියන් වහන්සේ කැමැත්තට කීකරුව යේසුස් වහන්සේ කුරිසිය අරගෙන කල්වරියට ගියා. එතනදී තුන්වෙනි දාසය අපි දන්නවා මොන ජයග්‍රහණයක් සිදු වුණාද කියලා. විශාල ජයග්‍රහණයක්. ඒක මතන්නේ මේ ජයග්‍රහණය තමයි මොන ලෝකයටම විශාල ආශිර්වාදයක් වෙලා තියෙන්නේ අපි කල්පනා කරලා බැලුවාම. ඒ නිසා මේ පාස්කුව ගත්තාම යේසුස් වහන්සේගේ නැවත නැගිටීම නැත්නම් උත්ථාන වීමේ අවස්ථාව ගැන අපි කල්පනා කරලා බලන්නේ. හොඳේ. මොකද්ද වුනේ මේ කුරුසිය ගමනත් එක්කම පාස්කුවේදී මොකද්ද වුනේ කියන එක තමයි අපි හොඳට මෙනෙහි කරන්න අවශ්‍ය වන්නේ මේ වෙලාවේදී. ඒ නිසා අපි විශේෂයෙන්ම දකින්න මේ වෙලාවේදී යේසුස් වහන්සේ පුදුම චරිතයක්. ඔතනදී ඒ කුරුසියට ගිය වෙලාවේ ඉඳලා බොහෝ දෙනෙක්ගේ ජීවිත බැලුවාම පුදුම දේවල් සිදු වෙලා තියෙන්නේ. හොඳේ. උන්වහන්සේ දිහා බලාගෙන හිටිය අයට හුඟක් දෙනකොට ඒක වෙනස් වීමක් ඔවුන් ජීවිතේ පරිවර්තනයක් ඇති වෙලා තිබෙනවා. විශේෂම තමයි එකම දෙයක් තමයි උන්වහන්සේ විශේෂම තමන්ගේ මව ගැන කල්පනා කරා. තමන්ව හදා වඩා ගත්තා වූ තමාගේ ආදරවන්ත මවව උන්වහන්සේ කොහොම හරි කුරුසියේ වේදනාව මැද්ද පවා බැලුවා ඇව බාර කරන්න යහපත් අර සමාගේ හිතවත්ම ගෝලයාට යොහන්ට. ඒක යහපත් දෙයක්. ඒ වගේම මරියතුමිත් පුදුමාකාර කෙනෙක්. ඊ타මත්ම ලස්සන අම්මා කෙනෙක්. ඒ නිසා යේසුස් වහන්සේට ඒ අම්මව මේ වෙලාවේදී අතහරින්න බෑ. මම ඒක හොඳ පාඩමක් අපි සමට එක පැත්තකින් දරුවෙක් දෙමාපියෙක් ගැන බලන්නේ ඇයි කියන එකත් ඒ වගේම අමතක කරන්න නරකයි දෙමාපියෙක් වශයෙන් ඇයගේ තිබුණා වූ ක්‍රියාකාරීත්වය ගැන පුදුමාකාර දෙයක්. ඒ තව එකක් තමයි යේසුස් වහන්සේ පළවෙනි දේත් කරේ මොකක්ද ඉස්සෙල්ලාම තමන්ට අර හිරියර කරපු ඇනපු ගහපු
කුරිසිපත් කරපු සෑම දෙනාටම උන්වහන්සේ සමාව දුන්නා. හොඳේ ඒක පුදුමාකාර දෙයක් ඒක. කොච්චර වේදනාවක් තිබුණත් ලේ හැලීගෙන ඔක්කොම වේදනාව තුළ ගිහිල්ලා කසපාර කාලේ ඔක්කොම කළත් උන්වහන්සේ සමාව ගැන කතා කරා. හොඳේ එතනදී විශාල පණිවිඩයක් ඒක. මත අපිට විශාල ලෝකෙටම දරගන්න පුළුවන් දෙයක් තමයි මේ කාලේ යනවා යුද්ධ යනවා නෙක් විශේෂ දේවල් වෙනවා මිනිමැරීම් සිදෙනවා. ඕ අස්සේ අපි බැලුවාම මේ යේසුස් වහන්සේගේ පාස්කුවේ පණිවිඩය කාටත් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොතින් අපේ මම හිතන්නේ මුළු ලංකාවටම විශේෂ දෙයක් වෙනවා ඒක. ලෝකෙටම විශේෂ දෙයක් වෙනවා. හොඳ සමාධියේ ඉවසීමේ කාර්ය ගැන ගත්තාම. ඒ වගේම තවත් දෙයක් තමයි පාපයට සුදුසු දඬුවම ලැබීම සුදුසු කෙනෙක් මිනිස්සෙක් යේසුස් වහන්සේ බලාගෙන උන්වහන්සේගේ විශේෂ ආශිර්වාදයක් ඉල්ලනවා. මොකද ඒක ගැන මම හිතන්නේ හොඳට කල්පනා කරන්න පුළුවන් යේසුස් වහන්සේ ඒ මනුෂ්‍යද බැලුව ආකාරය. හොඳේ මම එතන මේ අපි කල්පනා කරාම ප්‍රතාපවත් නිර්දානෝ කියලා ඒ මනුස්සයා දැක්ක යේසුස් වහන්සේගේ යම් රාජ්‍ය බැල්මක් උන්වහන්සේ දැක්කා. right. එතකොට එතන දැකලා ඉතින් යේසුස් වහන්සේ දිහා බලලා ඒ මනුස්සයා කියනවා ඔබ වහන්සේ රාජ්‍යපත්යෙන් එනකොට ස්වාමිනී මාව පොඩ්ඩක් මතක් කරන්න කියලා. ඒක හොඳ ලස්සන පාඩමක් ඇතුළේ යේසුස් වහන්සේ අහන්නේ ඔයා කොහෙන්ද? ඔයාගේ පල්ලිය මොකද්ද? ඔයාගේ මේ කොයි පැත්තද ඉපදුනේ? ඔයාගේ වරද මොකද්ද? යේසුස් වහන්සේ කිසියක් අහන්න යන්නේ නැහැ වෙලාවේදී. ඒ මනුස්සයා දිහා බලලා යේසුස් වහන්සේ කියනවා අද ඔබ මා සමග පාරාදීසයේ සිටිනවා කියලා. මම හිතන්නේ තාමත්ම යහපත් පණිවිඩයක් මුළු ලෝකෙටම අපේ ශ්‍රී ලංකාවටම විශේෂම මේ කාලේ ගත්තාම. තවත් අමතක කරන්න බැරි පුදුම හාස්කමක් තමයි මේ සියල්ලක්ම කුරිසිපත් වීමයි ඒ මුළු රංගපෑම සම්පූර්ණයෙන්ම කරපු බාරව හිටියා වූ අර සතාධිපතියා ඉංග්‍රීසියෙන් කියන සෙන්චුරියන් කියලා ඒ මනුස්සයා දැක්ක යේසුස් වහන්සේ දිහා පුදුම දෙයක්. හොඳේ ඒ මනුස්සයා යේසුස් වහන්සේ දිහා බැලුවාම යේසුස් වහන්සේ අන්තිමට උන්වහන්සේගේ වචන ඇහුවාම ඒ මනුස්සයා කුරිසේ පාමුල වැටිලා උන්වහන්සේ ඔහු තුළ දැක්ක පුදුමාකාර සුවයකුත් දැක්කා. ඒක කියනවා ඇත්තෙන්ම මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නෝ කියලා. හොඳේ ඉතින් එතන විශාල පුදුම පණිවිඩ දේව පණිවිඩයක් ඇති වුණා මේ කුරුසිය තුලින්. හාස්කම් ඇති වුණා. ඒක ඒ නිසා අපිට මේ වෙලාවේ අහගන්න කැමති හොයලා බලන්න කැමති බයිබලයේ තියෙන හැටියට මොකද්ද අපිට ලැබෙනා පණිවිඩය කියලා මේ වෙලාවේදී. අපි උගා කල්පනා කරලා බලමු. ඉතින් උපවාස කාලේ ගත්තාම මේක යේසුස් වහන්සේගේ බෞතිස්මයෙන් පස්සේ සිදු වෙච්ච දෙයක් මේක. මේක කුරිසිපත් වීමත් එක්ක සම්බන්ධ කරන්න බෑ. නමුත් ඒ උන්වහන්සේගේ ඒ බෞතිස්මයත් එක්ක උපවාස කාලෙත් එක්කම උන්වහන්සේ දැක්කා කුරිසිය දුරින් දුරස්තව දැක්කා. ඒක අමතක කරන්න බෑ. ඒක ඒ උන්වහන්සේගේ ඒ ඡායාව කුරිසියේ ඡායාව තිබුණා ඒ දිගටම. ඒක ලොකම විශේෂ දෙයක් ඒක. එතකොට තමයි විශේෂ ධර්ම යේසුස් වහන්සේ යෙරුසලමට ඇස් යොමු කර වෙලාවේදී කුරිසිය වෙත යොමු ඇස් යොමු කර වෙලාවේදී උන්වහන්සේගේ යෙරුසලම් ගමන පටන් ගත්ත වෙලාවේදී ඉඳලා යේසුස් වහන්සේ ගෝලයන්ට ඉගැන්වුවා නුවෙක් පණිවිඩ. එක විශේෂ පණිවිඩයක් තමයි අමතක කරන්න අරකයි අර යේසුස් වහන්සේ ගෝලයන්ගේ පාද සේදීම අවස්ථාව. ඒක අමතක කරන්න අරකයි ඒක. මොකද ඒ පාසල වෙලාවේදී මොකද ගෝලයන් අතර ලොකු අරගලයක් තිබුණා මේ කවුද නායකයා කියලා උන්වහන්සේට පස්සේ. හොඳ ඒගොල්ලන් පොරබදන වෙලාවේදී තමයි යේසුස් වහන්සේ එතන ගිහිල්ලා වතුර බේසමක් අරගෙන වතුර දාලා තුවාලයක් අරගෙන උන්වහන්සේ බිම වාඩි වෙලා එක එක ගෝලයන්ගේ පාස සේදුවා. යේසුස් වහන්සේ මොකක්ද කියේ පාසල වෙලාවේදී යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා මම ඔබගේ ස්වාමියා ඔබගේ බාරකාරයා ඔබගේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ කියලා ඒකත් එක්කම යේසුස් වහන්සේ කියනවා මම මේ දේ කරා නම් ඔබත් ගිහිල්ලා කෙනෙකාගේ පාද සෝදන්න. යේසුස් වහන්සේ මෙතනදී කිව්වේ පාද සෝදන පමණක් නෙමෙයි. හොඳේ පාද සෝදනත් එක්කම සමාව දීමක්. ආදර දැක්වීම. හොඳේ නිතරම බලන්න එපා එක එක ප්‍රශ්න දිහා බලන්න නැතුව මිනිස්යාට ගරුක ලෙස ජීවත් වෙන්න. යේසුස් වහන්සේ විශාල පණිවිඩයක් දුන්න ගෝලයන්ට ඔය ඔක්කොම මේ තිබෙන අරගඩ බේදමින්නසාවේ අත්හැරලා යන්න කෙනෙකුට ආදරය කරන්න, සේවය කරන්න කෙනෙකුට. ඒ නිසා එතනදී පෙන්වයි නිහතමානීකම. නිහතමානී උන්වහන්සේ අර පොළවේ බිම වාඩි වුණා. බල උන්වහන්සේ පෙන්වුවා නිහතමානීකම විශේෂ ලෙස. මේ තේජාන්විත රජුරුවන් වුණාට උන්වහන්සේ මේ වෙලාව පෙන්වුවේ
ඉතාමත්ම නිහතමානී පණිවිඩයක්. ඒ වගේම අපි මිහිපිට ගමන ගැන කල්පනා කරාම යේසුස් වහන්සේ දපින්නවා ගෝලයන්ටත් විශේෂ දෙයක් තමයි උන්වහන්සේ කිව්වා බය වෙන්න එපා. හොඳේ තමන්ගේ ගමන මෙතන පමණක් නෙමෙයි. උන්වහන්සේ කිව්වා මෙතන ගමන අවසානයේ මිහිපිට ගමන අවසානයේදී පස්සේ උන්වහන්සේ පෙන්වා දුන්නා ස්වර්ගස්ථානය, ස්වර්ගයේ නිවාසය. ඒ නිසා කිතුණුවන්ට තියෙන විශාල බලාපොරොත්තු තියෙනවා අපේ මරණයෙන් පස්සේ අපි ඇදිලිවන්තයන් වශයෙන් අපිට තියෙන විශාල දෙයක් තමයි ස්වාමින් වහන්සේගේ ස්වර්ගයේ ගෘහය. යේසුස් වහන්සේ දා කුරුසයෙන් නැවත නැගිටලා උත්ථාන වෙලා උන්වහන්සේ ඔසවා ගන්න ලැබුවා. ඔසවා ගත්තට පස්සේ උන්වහන්සේ ස්වර්ගීය ස්ථානය උන්වහන්සේ අපිට පෙන්වා දුන්නා. උන්වහන්සේ පොරොන්දුව දුන්නා ඒ වෙලාවේදී. ඒ පොරොන්දුව දුන්නේ විශේෂයෙන්ම මේ අපිට ඒ ස්ථානට යන්න පුළුවන්. ඒ ගියාම උන්වහන්සේ අපිට උන්වහන්සේගේ කැමැත්ත සමග එතන ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට පෙන්වා දුන්නා. මේ සියල්ලක්ම සිදුවන්ට යන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තුළ. ඒ නිසා අපි කල්පනා කරාම මේ කුරුසිය කිව්වා කියන එකත් ඒ පාස්කුවට සම්බන්ධ වෙනවා. එතන තිබෙන බලය අති විශාල බලයක් වෙනවා ඒ විශේෂ ලෙස. ප්‍රතාපවත් නිදානෝ විශේෂ ලෙස මේ වෙලාවේදී මම විශ්වාස කරනවා අපේ ලංකාව තුළ විශේෂ වෙනස් වීමක් විපර්යාසයක් කරයි කියලා. ඇත්තටම අපිට මේ විපර්යාසය අවශ්‍යයි මේ වෙලාවේදී. අපි කල්පනා කරලා බැලුවොත් මේ වෙලාවේදී අපි යාඥා කරමු අපේ රටේ ජනනායකයන් ගැන. විශේෂ මේ කාලයේදී මොකද ඔවුන් දරන්නා වෑයම විශේෂ ලෙස මේ දේශය යහපත් දේශයක් කරන්න, දැහැමී දේශයක් කරන්න, උන්වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වෙච්ච දේශයක් කරන්න තියෙනවා නම් වෙලාවේදී අපි ඒ නිසා යාඥා කරමු විශේෂයෙන්ම අපගේ ජනාධිපති ගැන, අගමැති ගැන, අගමැතිනිය ගැන, අග්‍රවිශකාරිය ගැන, ඒ වගේම අනිත් ඊට සම්බන්ධ වෙන්නව අනිත් සමදලා ගැන ඔවුන් ඇත්තටම දැහැමී ගමනක් ගමන් කරමින් උන්වහන්සේගේ ගුණාංග උන්වහන්සේගේ ඉගැන්වීම් තුළ පවා යහපත් දේ දැනගන්නට ඔවුන්ට අවස්ථාව ලැබේවා කියලා. ඊට පස්සේ අමතක කරන්න එපා. අපි යාඥා කරන මේ වෙලාවේදී අපේ සභා නායකයන් ගැන. කිතුණු සභා නායකයන් ගැන. මොකද කිතුණු සභා නායකයන් අතර තියෙන ලොකු නොඑක් වෙනස් වීම් තියෙනවා. බේදයන් තිබෙන සමහරලාට ඔක්කොම නැති කරගෙන යේසුස් වහන්සේ තුල එකමුතු ස්වභාවයෙන් සහෝදරත්වයෙන් ප්‍රේමයෙන් උන්වහන්සේගේ දේව රාජ්‍ය වර්ධනය කරන්නට අපි විශේෂ ලෙස ඔවුන් ගැන යාඥා කරමු. ඇත්තටම අවශ්‍යයි. ඔවුන් එකමුතු වුණොත් මුළු කිතුණු සභාවට විශාල ආශිර්වාදයක් වෙන ශක්තියක් වෙන. ඒ වගේම අපි කල්පනා කරන අමතක කරන්න නරකයි. අපිට තියෙන විශාල වගකීමක්. විශාල අස්වැන්නක් රැස් කරගන්නට. ඒ අස්වැන්න රැස් කරගන්නේ මේ ගොයමෙන් නෙමෙයි. ආත්මික අය, ආත්මික සහෝදරත්වය, ආත්මික සමූහය, දේව රාජ්‍යයට මේ අස්වැන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා උන්වහන්සේ ගැන අන් අයට කියා දෙන්නට. උන්වහන්සේව විශේෂ ලෙස අඳුන්වා දෙන්නට අන් අයට. ඒක අත්‍යවශ්‍යයි. ඒක අපි කරන්නේ නැත්නම් කවුද කරන්න යන්නේ? ඒ නිසා සහෝදරත්වය දේව සභාවේ නායකත් එක්කම අපි එකමුතු වෙන්න ඕනේ උන්වහන්සේ ගැන අන් අයට විශේෂ ලෙස කියා දෙන්නට. ඒ වගේම අපි විශේෂයෙන්ම අපි යාඥා කරන්න අවශ්‍යයි අපේ සමූහය ඇදිහිල්ලෙන් ගමන් කරයි කියලා. ඒ වගේම උන්වහන්සේ ගැන විශේෂ අත්දැකීමක් තුළ උන්වහන්සේගේ වචනය තුළ ගමන් කරයි කියලා අපි විශේෂයෙන්ම යාඥා කරන්න ඕනේ. බයිබලයේ දිහා බැලුවාම අපිට පේනවා ගොඩක් දේවල් ඉගෙන ගන්නට. ඇත්තටම කිව්වහම උන්වහන්සේගේ වචනය පුදුමාකාර වචනයක් ඒක. පුදුම බලයක් තියෙන උන්වහන්සේගේ වචනය තුළ. ශුද්ධාත්මය තුළින් ඇත්තට මේක අපි ඉගෙන ගන්නවා නම් මම හිතේ ඊට වඩා වෙනස් දෙයක් නැහැ. ප්‍රිය සහෝදරී අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ පාස්කු දවසේදී උන්වහන්සේට හිරියර කරන්න ඇත්ත. උන්වහන්සේගේ ලේ හැලුවා. උන්වහන්සේගේ ලේවල බලයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් තමයි ඇත්ත තමයි. නමුත් මේ ලේවල විශේෂ ක්‍රියාකාරීත්වයක් තිබ්බා. අමතක කරන්න නරකයි. අර පරණ ගිවිසුමේ මුල් පොතේ තිබෙනවා කායින් සහ ආබේල්ගේ සිද්ධාන්තය. මතකද ඒක? හොඳේ ඒ කායින් සහ ආබේල්ට මොකද වුනේ? දෙමාපියන්ගේ වරද නිසා, දෙමාපියන්ගේ අකීකරු ස්වභාවය නිසා කායින් සහ ආබේල් කායින් ආබේල් තමගේ මල්ලිව මැරුවා. දෙවියන් වහන්සේ ඇවිල්ලා අහනවා උප්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ඇවිල්ලා අහනවා කෝබේ සහෝදරයා කියලා. හොඳ ප්‍රශ්නයක් ඒක. අද ලංකාවේ අහන්න පුළුවන් ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. කෝබේ සහෝදරිය. හොඳේ එතනදී කායින් කියනවා
මම මගේ සහෝදරයාගේ බාරකාරයා නෙමෙයි කියලා. හොඳේ? ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා මේ වෙලාවේදී ඔබේ සහෝදරයාගේ ලේ පොළවෙන් මොරගසයි කියලා. හොඳ පණිවිඩයක් අපි ලංකාවට අද. අද කී දෙනෙක්ගේ ලේ අපේ පොළවේ හල්ලා තියනවද? යුද්ධ කීයක් එක්කම ගොඩක් එක්ක මේ අපි දන්නවා නොයෙක් අයගේ ජීවිත හානි කරලා තියෙනවා. ඔවුන් මරමුවට පත් කරලා තියෙනවා. මේ එක එක්කිනාගේ ලේ ගැන අපි වග කියන්න ඕනේ මේ ලංකාව තුළ. අද ඒ විශේෂ කර්තව්‍ය අපට තිබෙනවා යේසුස් වහන්සේ ගැන කියන්නේ. ඒ වගේම සමාදීමක් කරන්නට. මේක එක්කෙනාගේ ලේ කාගේ වුණත් කමක් නැහැ. මොනවා જાතියක් වෙන්නත් කමක් නැහැ. ආගමක් වෙන්නත් කමක් නැහැ. අප කිසිම අයිතියක් නැහැ කාගේවත් ලේ හලන්නට. මම විශ්වාස කරනවා මේ පාස්කු දවසේදී විශේෂයෙන් අපි කල්පනා කළා අපේ ජීවිත හරාගෙන පසුතැවිල්ලෙන් මනස්ථාපන වෙමින් උන්වහන්සේ තුළ නව ජීවනයක් කර අපි ගමන් කරන්න අපි වෑයම් කරමු. ඒ නිසා විශේෂ ලෙස කල්පනා කරන්න ඕනේ අපේ ලංකාවේ ඉන්නව සෑම දෙනා ගැන. අපි එක්කෙනා ගැන ගරු කරමින් එක්කෙනාට විශේෂ ලෙස අපි ගරුත්වය දක්වලා ඔවුන්ට මේ වෙලාවේදී විශේෂ ලෙස කල්පනා කරමු තමන්ගේ ඉදිරි අනාගතය ගැන. අපි එක්කෙනාට සහෝදරය දෙමින් ඔවුන්ට සහෝදරය දක්වමින් එකිනෙකා ගෞරව කරමින් සමාදානයෙන් ප්‍රීතියෙන් අපි මේ ලංකාවේ ජීවත් වෙන්නට වෑයම් කරමු. ඒ වගේම අපිට මම හිතන්නේ අපි ඒකෙන් කරොතින් අපේ අනාගත දරුවන්ට විශේෂ පණිවිඩයක්. මොකද දෙමාපියන්ගේ කරන්නව ක්‍රියාකාරීත්වය තමයි දරුවෝ බලාගෙන ඉන්නේ. ඕන්ට අපි ආදර්ශයක් වෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ අපි අනාගත ජනතාවට විශාල විනාශයක් කරන්නේ. හොඳේ ඒ නිසා අපි කල්පනා කරලා බලමු මේ ගැන. විශේෂ ලෙස ශුද්ධාත්මය තුලින් අපි පූර්ණ වෙලා ගමන් කරමු. තව එකක් විශේෂ මම කල්පනා කරන්න කැමතියි මේ වෙලාවේදී මේ ශුද්ධාත්මය ගැන කිව්වහම විශේෂ ලෙස මේ ගලාති පොතේ 22 වෙනි පරිච්ඡේදය ප්‍රකාශ කරනවා ප්‍රේමය, කරුණාව, ඉවසීම, සමාව දීම, නිහතමානීකම, ඒ වගේම වෙනස් යහපත් ගුණාංග ඒ සියල්ල ගැන අපි කල්පනා කරද්දී අපේ ජීවිතේ මේ ගුණාංග තියනවාද කියන එක අපි ප්‍රශ්න කරලා අහන්න ඕනේ. හොඳේ ඒ ගුණාංග ඇත්තටම යහපත් කිතුණෙක්ගේ ජීවිතේ තියෙන සුද්ධාත්මයෙන් ගමන් කරන ගමනක්. ඒ වගේම මම නිතරම කියන දේ තමයි සමාදානයේ අපි ජීවත් වෙමු. සමාදානයෙන් මෙතනින් හුස්ම හෙළමු. සමාදානයෙන් ස්වර්ගයට යමු. නැත්නම් එතන ගියාම අපි කල්පනා කරනවා අපි සමාදානයක් ආවේ නෑනේ. ඉතින් මෙහි අය කලබල වෙනවා සමාදානයක් නෑ නේද කියලා අපි. සමාදාන අපි ජීවත් වෙමු මෙහි. හරිද? අපි කියනවා live in peace and die in peace. Right? Live in peace with one another. Forgive one another. Live in peace. එතකොට මේ අර ශුද්ධාත්මයේ ක්‍රියාකාරීත්වය ගැන කල්පනා කරාම love, joy, peace, patience, right? Humility, goodness and mercy, gentleness. ඒ විශේෂ ගුණාංග අපේ ජීවිතයේ සම්පූර්ණ කර ගන්න ඕනේ විශේෂ ලෙස. ඒ වගේම මම දකිනවා මේ වෙලාවේදී අර ශුද්ධ පෞත්‍රමාගේ ජීවිතය ගැන. මම දකිනවා මේ ජීවිතය එක කාලයක් ඔහු ඉතාමත් දේව සභාවට විරුද්ධව ක්‍රියා කරන මිනිසෙක්. නමුත් ඔහු සම්පූර්ණ ජීවිත වෙනස් වුණාම යේසුස් වහන්සේ ගැන තමසනම ගිහිලා ප්‍රකාශ කරා. හිරගෙදර හිටියත් කමන්නේ, හිර අඩිස්සේ හිටියත් කමන්නේ, ගෙදරක කොහේ හිටියත් ගුටි කෑවත් කමන්නේ. නමුත් ඇත්තටම යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරා. උන්වහන්සේට ගෞරව කරා. උන්වහන්සේ ගැන ප්‍රකාශ කරා. විශේෂ ලෙස උන්වහන්සේ ගැන මඟ පෙන්වුවා. අන් අයට පමණ විශේෂයෙන් මඟ පෙන්වුවා. අන්තිමේදී පෞල්තුමා කිව්ව වචන මම අමතක කරන්න නරකයි. මේ වචනේ බලමු අපේ ජීවිතයේ තියනවාද කියලා. මාගෙන කියතොත් මාගේ ජීවිත දැන්තම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ඇත. මගේ වියෝවීම කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනේ සටන් කෙලෙමි. මම දිවීම අවසන් කෙලෙමි. මම ඇදහිල්ල රක්ෂා කෙලෙමි. දැහැමී ජීවිත කිරීටය මට දැන් වෙන්කර තිබේ. මේ මහා දවසේදී සාධාරණ විනිශ්චයකාර ස්වාමින් වහන්සේ එය මට දෙනසේක. මට පමණක් නොව උන්වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට එය ලැබේ. ඒ නිසා මා දන්නා මේ වෙලාවේදී අපිට උන්වහන්සේ තුළ රැකෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ විශේෂ අනුග්‍රහය තුළ අපි ගමන් කරන්න ඕනේ. අමතක කරන්න එපා. උන්වහන්සේ තුළ අපි
විශේෂ ලෙස නිතරම කල්පනා කරන අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු මොනවද තියෙන්නේ. අපි හදාගන්න වෑයම් කරමු. මේ පාස්කුව කිව්වහම අපි කල්පනා කරනවා විශේෂ මතක් කරනවා මේ පාස්කු දවසේ වෙච්ච දේ ගැන පමණක් නෙමෙයි අපි අපේ ගැන කල්පනා කරන්න ඕනේ. යේසුස් වහන්සේ එදා කුරුසියේදී බොහෝ දෙනෙකුට පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩය ඔබටත් මටත් සතුයි. මොකද අපි කුමන ගමනක ගියත් කමන්නේ කුමන ආගම හිටියත් කමන්නේ කුමන අපි ජාතික හිටියත් කමන්නේ මේ පාස්කු පණිවිඩය කාටත් පොදු වෙනවා. ප්‍රිය සහෝදරේ සහෝදරිය. ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරමු මේ ලංකාව ගැන, ලංකාව සහෝදරත්වය ගැන. අපි මේ ලංකාව ඉදිරියට යහපත් දැහැමි ගුණාංග වලින් පූර්ණ වෙන දේශයක් කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මේ පාස්කුවේදී අපි ආරම්භ කරමු ඒක නැවතත්. අපි නව ගමනක් ආරම්භ කරමු උන්වහන්සේ තුළ. යන ගමනේදී යේසුස් වහන්සේට අපි ගෞරව කරමු. උන්වහන්සේ අපගේ ප්‍රතාපවත් නිර්දානෝ. උන්වහන්සේ අපි ගෞරව කරමු. උන්වහන්සේව අදහමු. උන්වහන්සේට අපි මුල්තැන දෙමු. ඒ වගේම යාඥා කරමු. උන්වහන්සේගේ රාජ්‍ය ආසනය මේ ලංකාවේ සම්පූර්ණ වෙයි කියලා. මේ රාජ්‍ය ආසනය උන්වහන්සේ let us enthrone Jesus in our own nation. right? ඒ වගේම අපි යාඥා කරමු. මේ ලංකාවට විරුද්ධව ක්‍රියා කරන සෑම දෙනාම ඔවුන්ගේ පාපයන් ඉවත් කළා, ඔවුන්ගේ ජීවිතයන් පිරිසිදු කළා. ඒ වගේම බාධා කරන සෑම දෙනා සියල්ලක්ම උන්වහන්සේ මේ ලංකාවෙන් උන්වහන්සේ සුද්ධ කළා, ලංකා පිරිසිදු දේශයක් කරයි කියලා අපි ඇත්තටම යාඥා කරමු. මේකට උන්වහන්සේ අපට පත් කළ තියෙනවා විශේෂ පංගුකාරකමක් තමයි දේව කිතුණු සභාව. ඒ කිතුණු සභාව තමයි බග කියන්න ඕනේ මේ සියල්ල ගැන. අපි යන ගමන අපි යහපත් ගමනක් යන්න නැත්නම් අපි ඇත්තටම බලන්න ඕනේ කිතුණු සභාව තුළ අපි හරියට ජීවත් වෙන්නේ නැත්නම් මුළු දේශෙම පාඩුවක් වෙනවා. විනාශයක් වෙනවා ඒක. එදා ආදම් සහ ඒව කරපු වරදින් විශාල පාපයක් ගෙනිච්චා. ආබ්‍රහම් සහ සාරා කරපු වරදින් ලෝකෙටම විනාශයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කරන දේ ගැන කල්පනා කරන්න ඕනේ. මගේ ජීවිතය පුද්ගලිකව අපි කෙනා එහෙම කල්පනා කරනවා නම් අපි සාක්ෂි කරන්න ඕනේ. අපි අපේ ජීවිතය ගැන විශේෂම යාඥා කරන්න ඕනේ. ඔබ සමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ඔබට විශේෂ ලෙස කරුණාව දක්වන සේක්වා. මේ වෙලාවේදී අපි යාඥා කරමු. උතුම් දෙවියන් වහන්සේට යාඥා කරන මේ වෙලාවේදී මුළු ලංකාව ගැන, ශ්‍රී ලංකාව ගැන, මුළු ලෝකය ගැන, ඒ වගේම කිතුණු සභාව ගැන මේ පාස්කු දිනේදී ස්වාමිනී වහන්සේ අපි ගෞරව කරමු. වහන්සේ ශුද්ධ නාමය නිසා විශේෂ ලෙස බොහෝ දෙනා වහන්සේ අදා ගන්නට පැමිණේවා කියලා අපි යාඥා කරනවා. පියානෝය, පුත්‍රයානෝය, ශුද්ධාභිෂේක වහන්සේගේ ආශිර්වාදය අදත් ඉදිරියට ඔබ සම දෙනා සමග සදාකාලම වේවා. ආමෙන්. ඔබ සමට දේව පීඨයි.